මෝර්නිං හැමෝටම මගේ YouTube channel එකට හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ලස්සන දවසක්. හැබැයි මම නම් ඉන්නේ ටිකක් දුකින්. මොකද මගේ චූටි කුකු ටිකක් අසනීපෙන් ඉන්නේ. අපි ඉතින් එයාට බෙහෙත් ගේන්න යන ගමන් තෙත හොම්බෙක් ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් එයාලා නිතර ලෙඩ වෙනවා. කන්නේ බොන්නේ නැහැ, සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ හැම දෙයකටම මුණ දෙන්න බලාගෙන තමයි අපි යාළව හදන්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ. ඉතින් අපි යන අතරතුරේදී අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා. අපි ඉතින් එතනින් නතර කරලා උදේට අපිත් කෑම කාලා. අපි චූටි කුකු නම් දවස් දෙකක්ම හරියට කෑම කාලා නැහැ. ඉතින් යාට උදේටත් කෑම කවා ගන්න චුට්ටක් අමාරු වුණා. කොහොම හරි කෑම ටිකක් කවාගෙන අපිත් කෑම කාලා අපි ආයෙත් ගමන යන්න පිටත් වුණා. මේ දවස් ටිකේම ඉතින් ඔහොමයි බලාගත්තත් බලාගෙන ඉන්නවා. පිට එක්කත් වැඩිය සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් ඔන්න අපි ડોක්ටර් ගාවට ආවා. සෙනග නම් හිටියේ නෑ හොඳ වෙලාවට. ඉතින් එයාට ටිකක් අමාරු නිසා ડોක්ටර් එයාව ට්‍රීට් කරන්න පටන් ගත්තා. අපිට නම් ටිකක් ඈත් වෙලා ඉන්න කිව්වේ. කොහොම හරි එයාගේ වැඩේට පැය දෙකක් තුනක් විතර අපිට ගියා. ඊට පස්සේ අපි ඔන්න ආපහු ගෙදර එන්න පිටත් වුණා. එයා දැන් ටිකක් බඩගින්න ඉන්නේ. මොකද එයාට බෙහෙත් විදපු නිසා. එයාටත් යෝගට් එකක් අරන් දීලා. ගෙදර යන ගොඩක් හවස් වෙලා නැති නිසා ඉතින් අපි ලස්සන තවත් තැනකට ගියා. මේ ප්ලේස් එක නම් දන්නවා. හැබැයි අනිත් අය හැමෝම බලන හැමෝම මං හිතනවා දන්නව නැති කියලා. මෙතන ගොඩක්ම ලස්සන වතුර තියෙන කාලෙට මේ දවස්වල නම් වතුර දාලා නැති නිසා ඕන කෙනෙක්ට පල්ලෙහාට යන්නත් දෙනවා. අපි ඉතින් ටිකක් ඇවිදලා චූටි කුකුවත් ටිකක් ඇවිද්දවලා දවල්ට කෑමත් කෑවේ මෙතනින්. මොකද ගෙදර යනකම් ඉන්න බෑ. මාරම බඩගිනි, මාරම මහන්සි. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමේ දහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා. ලස්සන ප්ලේස් එකක් හම්බුණාම ඉතින් ගෑනු ළමයිගේ වැඩේ ෆොටෝස් ගහන එකනේ. ඉතින් මමත් එහෙම තමයි. ඔන්න ඉතින් අපි චූටි කුකුවත් පල්ලෙහාට එක්කන් ගිහිල්ලා ටිකක් අමාරුයි මෙතනින් පල්ලෙහාට බහින්න. මොකද මෙතන පඩි පෙලක් නැහැ. ඔතනින් බැහැලා පල්ලෙහාට ගිහලා කෑම කන්න පටන් ගත්තා. ඉතින් අපි කෑම කාලා ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා ගෙදර යන්න පිටත් වුණා. ඔන්න ඒ අතරේ අපේ චූටි කුකුට හොඳටම නිින්ද ගිහිල්ලා බෙහෙත් විද්ද අමාරුවට වෙන්න ඇති. අපි ඉතින් රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන නිසා මෙතනින් vlog එක ඉවර කරනවා මම. චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා. හැමෝටම සුබ දවසක්.